පුතා පරිපත කරන්නේ මට. නුවර ගෙනියන්න කියලා ටිකක් බලලා ඉඳලා යනවා. ඔව් වෙලා ගියා. එන්නත් වෙලා ගියා. එන්නේ මාළු ඉවරයි. හරි කොප්ප කරන්නේ. ඊයේ කන්නේ ගන්නේ. ඊයේ අමතක කරනවද ඊයට? ඔව් අනේ. පස්සේ කතා කරමු මතක් වෙන්නේ. ඊයේ කිලෝ 9 තිබෙන් පාන තිබුණා. අද තරක කාගෙන්ද? හරි කොප්ප කරගෙන පුතේ. තරක කාගෙන්ද? උතුණන් මාළු නේ මොනවා කරන්නේ. නුතුවට නෑනේ. උතුවක් වයි කාලා තමයි ඉන්නේ. හලෝ පුතේ අම්මා දෙන්නේ හරි කොප්ප කරලා. හලෝ. අම්මට මෙන්න කියන්නේ. ඔයාගේ ඉන්න බා අම්මට මෙන්න කියන්නේ. ඔතන පොඩ්ඩක් බහැලා තියෙන්නේ. ඒක මාළු ගහගෙන හොර. වෙන බෑ හරියට යනකොට ලොකු මාළු එන්නේ. ඔව් ලේලු දහතරේ මාළු එන්නේ. මේකද නේ. මාළු මේ හරි. පොඩි මාළු කපන්න ගියා තියෙන්නේ නෑ ඔව් නන්නේ. වෙලා නෝ කී දෙනෙක් කී කපන්නේ. දෙනෙක් කපන්නේ අරග මේ ළඟදී හිටියා පූරි 9 කිලෝ එකට. මේ පැත්තේ ඉස්සෙල්ලා ගෙවල් පැත්තේ ගිහින් මෙහෙට යනකොට වෙලා යනවනේ. බලලා ඉන්න මොකද කරන්නේ කියලා ඒක කපන්නත් තිබේ. කිලෝ 10ක් වань පූරි 90ක් කපන්නද? ආ රයිට් මාළු අරන් එන්නම් ඈ තා මාළු සල්ලි ගේන්න මාළු ගන්න. පොඩිම 3-4 වගේ තිබ්බනම් හරි. අය හරි කපන්න. ඒක මෙඩි කොප්පයක් කියන අරන් එන්නේ. ගියා ළඟින්ද? කවුද හැටියන්නේ? මාළු කපන්න බලන් හිටියා. ගියා. අර බලන්න තියෙන්නේ. මාළු කරන්නේ. මේක නැසෙන්නේ ගන්නවා කන. නේද හදිස්සි නේ? ඔව් මට හදිසි. මම එක දෙන්නකෝ අයියා මට උයන්නත් ඕන. ඔයාගේ තව දිව නැන්ද මේක මං ගත්ත එක. කොයි? මම එක බිමද? ඔව් තවත් තියෙනවා කපන්න අපේ තේ ටික නියනවා නේද? තේ බොන්න වෙලා මම කපන්න. කපලා දාන්න. පොහොර ගහලා ඇවිල්ලා තියෙන්නේ. නේ. බඩේ ඔව්. නැන්දර නම් මාළු කවදා යන්න බෑද? එන්නත් එලාගෙන මේ කපලා තියෙන කාටද අයියා? මේ මඩු වල තියෙන්නේ? මාළු රයිලා මොනවද උඹ වීඩියෝ කරන්නේ අය මාළු කපන එක? පිස්සු නේ නේද? පිස්සුන්ට කියලා වැඩ. කියන්නේ නේද පිස්සෙක් කියලා කියන්නේ. මායක කපලා දෙන්න අයියා. නේද?